සංසාරය එහෙයින් රකිමු සීලය දම් රස උදාරය කියමු හයින් සාදුකාරය ජාතියේ නාමින් හැම විට දාර දිය ඇත්ද අඩු උනේ මොකද පැමිණුන අයගේ සද්ද සාදුකාරේ හඬ මදි සිදු කළ සිද්ද ඕරොබොක්කේ කෝ කටවල් වෙල සද්ද සම්බුදු සිසිලායි සදහං සුවේදායි අරගෙන ආවේ ඔබම සොයා අපටත් ආසයි අහන්න ඔබේ හඬ කියමුද කවුරුත් සාදු කියා ඒ හඬ මිහිරි හරිම ලස්සනයි එහෙනම් දෝතම නලලිතියා පන්සිල් ගන්නට කියමුද එහෙනම් නමෝ තස්ස භගවතු කියා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි තතියං පි ධම්මං සරණං ගච්ඡාමි
Tatiyampi sanghang saranang gacchami Tisarana gamanang sampunnang Phanati pata Viramani sikkhapadang samadhiyami Adinadana Viramani sikkhapadang samadhiyami Kamesu micchācara Viramani sikkhapadang samadhiyami Musavada Viramani sikkhapadang samadhiyami Suramire majjapama dhattana viramani sikkhapadang samadhiyami Tisaranena saddhing Pancasilang dhammang sadhukang surakkitang kattva appamadena sampadete Editere janaya eke mutuve sita jatiye agemete tene dine siyelu vite ආශිර්වාදයක් ඇත හැමතැනම බැලූ සාදුකාරයක් දිනවද ඒකම විට දුන්නා සාදුකාරය දුරු කරලා විනා ඊදුම් හඬ අනේ මට නම් හඬකි කුඩා දුන්නත් ඔබේ හඬ හද මිහිර වඩා පොඩි දරුවන් හඬයි හයියෙන් ඔයිට වඩා මේ දිනවලම කාවිතම් රස බේතං නේමි කවි බණ කියලාම අපේ උගුරත් ප්‍රීතින් නේමි කෙලෙස හෝ කවි බණ අප දිසං නේමි සාදු හඬක් ගුවනට මුසු කරන් නේමි රතන හිමි සමග යුගේ බාන පාවසන්න
givemin adeonne Khabin kabiye pade amuna rasedinne sadukare dinu men dideranne සීතල සඳරැස් පාස සුවින්දේ වාතල මෙන් හිඳ හස ගති බැන්දේ දිවියනි සුරලෝව වසන සුනන්දේ ඒවා බන ඇසු මට සිත කැන්දේ ඒවා බන ඇසු මට සිත කැන්දේ සමන්තා චක්ඛ වාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවේන කාලෝ අයං බදන්තා ධම්මස්සවේන කාලෝ අයං බදන්තා ධම්මස්සවේන කාලෝ අයං බදන්තා Oye medineme den oye vidi yete inne vineda wage nam beden dangelanne dengeluotin ehme vinedi deneganne siduyonne adekhavien gutidinne guti kanawada banahawada වනහනවා නම් අර මේ තැන් තැන් වල ඉඳලා වල්පල් දොඩෝ ඉඳලා හරියන්නේ නැහැ. හැමෝම මේ ධර්ම දේශනාව අහන්න ඕන. ඉතින් අද මේ දම්පහල ප්‍රදේශයේ ගම්වාසී සදහැවතුන් අද මේ ගෙදරට එකතුනේ තමන්ගේ ඥාති හිතවත් සහෝදර බැඳීම නිසා. ඉතින් අපේ අයට මේ වත් පිළිවෙත් කරලා පින් දෙන්න ඕන. ඉතින් මේ වෙලාවේ අද මේ යෝගාසන කාව්‍යයේ මේ ධර්ම දේශනාවක් මේ ගෘහය ධර්මශාලාවක් බවට පත් කරගෙන පැයකට අධික කාලයක් කවියෙන් දහම් ශ්‍රවණය කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද මේ කාව්‍යමය ධර්ම දේශනාව සඳහා මා අසල වැඩ ඉන්න අපේ පඬිත් හාමුදුරුවෝ තංගල්ල මාර්කොල්ලිය ශ්‍රී විසුද්ධාරාමාධිපති කාව්‍ය ශ්‍රී කාව්‍ය දේශක මගේ කල්යාණ මිත්‍ර මොණරාගල රතනසිරි පඬිත් හාමුදුරුවෝ ඉනුන්වහන්සේගේ ආදරණීය ආත්තම්මා අද මේ පින්කමට ඇවිල්ලා එතුමියගේ සහයෝගයේ දායකත්වයේ එතුමියත් ලබා දීලා තිබෙනවා. ඉතින් අපි අවසාන කටයුතු දවසෙත් මේ ගෘහයට වැඩම කළා. ඉතින් ඔයත්න්ගේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ට මතක් කරලා උන්වහන්සේගේ කාරුණික අනුශාසකත්වයේ මැද තමයි මේ පින්කම් සියල්ල සිදු කරන්නේ.
ආදරණීය පියාණන් වහන්සේ අපේ වීරසිංහ පියාණන් වහන්සේ පෙරමුණේ තියාගෙන සමස්ත දූපතොන් සමස්ත ඥාති හිතවත් අසල්වාසී කොයි කවුරුත් එකතු වෙලයි අද මේ පින්කමට තමන්ගේ සහයෝගී දායකත්වය උපකාර ලබා දෙන්නේ. ඉතින් මේ පින්කම විශේෂයෙන්ම සිදු කරන්නේ පීපේමාවතී පින්බර මෑණියන් දැන් එතුමිය අවුරුදු 73ක් ආයු වළඳලා දැනට දින ගණනාවකින් එතුමිය පරලෝ සැපත් වෙලා. ඉතින් එතුමියට පින් දෙන්නයි අද මේ ආකාරයෙන් මේ වත් පිළිවෙත් ඔබ සෑම සුළු දෙනාම සිද්ධ කරන්නේ. ඊට මැදින් මේ පරලෝකීය සිරියාවතේ ඉන්ද්‍රාණී ආදී තමන්ගේ මළගිය බොහෝමයක් අය සිහිපත් කරනවා. ඉතින් අපි නම් කීපයක් සිහිපත් කළ පින් දුන්නට අපේ නමින් මියගිය බොහෝ අය සිටිනවා. අත්තල මුත්තල පනත්තල නත්තල කිරිකෑ මුත්තල කියනවනේ නේද? ඉතින් ඒ අය අපි ඇහැටවත් දැකලා නැහැ. නමුත් අපි වර්ගයේ මිනිසාට අපි පින් දෙන්න ඕන. මේක යුතුයකම්. අද යුතුයකම් නැහැ. අද කෙලෙයිගුණ හොයන්න වෙලා තියෙන පඩිකමින් කියනවනේ. ඒ තරම් පල්ලෙහාට වැටිච්ච කාලයක වෙලාවක අද මේ දෙමව්පිය වැඩිහිටියෝ සහෝදර සහෝදරියෝ ධර්මවල පොරෝ කවුරුත් එකතු වෙලා එතුමියගේ ආත්මීය සූපත් කරන්න ධර්මානිසංස කුසලයේ ලබා දෙන්නටයි මේක තුනේ වැඩි කල් වේලා නොගෙන අපි ධර්ම දේශනාවට අවතීර්ණ වෙමු. මේ උතුම් ධර්ම දේශනාවේ බල මහිමෙන් තුන් මාසයකට මත්තෙන් පරලෝ සැපත් ආදරණීය මෑණියන් පීපේමාවතී ආදරණීය අම්මා ඔහේ අරින්දලා බලාගෙන ඇති. එතුමියට බුදු පසේ බුදු මහරහතුන් දැක නිර්වාණ අවබෝධය සලසා ගන්නට චතුරාර්ය මිහිරි ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගන්නට බුදු කෙනෙක් ළඟ බුදු බණක් අහලා නිවන් දකින්න එතුමියටත් පරලෝසපත් වන ඔබේ වර්ගයාටත් මේ පුණ්‍ය කර්මයේ උපකාරම වේවා. මේ ධර්මානිසංස කුසලයේ උපේනිශ්‍රේ වේවා කියලා සාදු සනපවස්වන්න. දැනට නිරෝගී සුවයෙන් ජීවත් වෙන ආදරණීය පියතුමාටත් අපි 120ක් ආවඩා ආයුෂ බොහෝ වේවා කියලා මේ වෙලාවේ ආශිර්වාද ප්‍රාර්ථනා කරමි. නිවසේ පසුවන දුවා දරුවන්ටත් ධර්මවල පුරන්ට ඔය ඇතු ගත කරන පෞල් ජීවිතයට සාමී සමගිය සතුට උදා වේවා. දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු දියුණුවටපත් වෙලා ගමට රටට වැඩක් ඇති හෙටක් ඇති දූ දරුවෝ වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද සද්ද විකාශනයෙන් අපිට බොහෝසේ දායකත්වයේ සලසන අපේ රංජිත් මහත්මයා ඒ වගේම තමයි අපේ වීඩියෝ ගත කිරීම සිදු කරන විදර්ශනා නාලිකාවේ අපේ ඉන්දික මහත්මයා ප්‍රධාන අනිකුත් සියලුම දෙනාට යහපතක් සිතක් ශාන්තියක් සැනසීමක් සැනසෙල්ලක්ම සැලසේවා කියලා අපි ධර්ම දේශනාව මේ මොහොතේ සිට ආරම්භ කරනවා. සෞලු සතුන් විත ඇති කල කුළුණු ගුණී උතුරා ගියහ නිත් සිත තම සුවේය දැනී සංබුදු පියාණෙනි කාටත් ඇති වේසිනි නමෙදිමි සිරිපතුල් මවුගුණ කියන දිනේ විනය සූතුර ආපිධර්මය පිටක තුලින් නිදහස් වේ මිනිසා බැඳි ආඳුරු දැලින් බණ පද වලින් උතුරාගිය පෙළට පෙළින් සිරි සදහම් වාදිමි
හදවත නාමැති මාලින් සංබුදු දහම වන පොත් කොට විටින් විට ආගසාව තන තුරින් පැවතින කාලින් සිට උත්තම කාසාවත හැඳිලොව දකින්නට මහා සංඝ රෝවන නාම දෙමියත් මුදුන් කොට පමමව පෝපියා යම් දරු විකුවතින දැහැමිව පෝෂණය කෙරුහොත් බැති සිතින එම පුතු රැකින භාවනිතිසි කර සිතින පල කර තිබේ ලෝතුරු සං බුදු මුවින වල් පාල් දොඩමින් තන තන ඉන්න හැමෝම දැන් ඇතුළට පැමිණෙන්න වරයක් දින්නම් ඔබටත් ඔන්න සාදු කියා ලාමතෙන් පාත් වින්න සසරේ ගමන යන දවසක කරන නිමා සදහම් දියර බොන්නට ඇයි කිමද පමා සිත සනසවා සිත පහදා සවන යොමා බණ පදයක් අසමු සැනසුම එතන තමා ජීවන ගැටලු මතු වෙන විට හතර අතින් සද හම මිසක වෙන සැනසුම කොහිද ඉතින් බුදු හිමි දේසුව බාන කාවියෙන් ගායමි බැතින් දෙසවන යොමු කරනු පින්වත කොළොනු සිතින් මාතු පෝසකයන කතා පුවතින් පැවසෙන සදාතන මව්ගුණ සප්ත මහා සාගරය පරදින තම මේ නියම් හට සැලකූ අයුරු කදිමට
මේ කතා පුවතට තවත් අටුවා ඉතින් කුමටද සෙනෙහසින් පින්බර මව්පියවරුන් සිහි කර මේ පුවත හැඟුම් බර කියමි පින්වත රසය කවි කර පින්වත්නි බොහෝම ඉස්සර කාලේ දඹදිව වෙසෙනවා වෙලෙන්ද පවුලක් මේ පවුලේ හිටියේ අම්මයි තාත්තයි පුතයි විතරයි. ඉතින් මේ අය බොහෝම සන්තෝෂෙන් තමයි කාලය ගත කරේ. අපි අපේ හාමුදුරුවන්ගෙන් අහලා බලමු මේ පවුලේ තියෙන සතුට පිළිබඳව. මාවයි පුතයි පුතු පවුලේ තුන් දෙන සුරතල් පුතා පවුලට මාර කත මින ආදර සෙනෙහස සසරෙන් ලද මින මේ පොඩි නිවස සිරේ කාත නැහැ වෙන තැනය යහපත් ගුණින් යුතු මිහිරති කතාය පුතුගේ නැනනුවන දැනුමද ඉතාය පුතු ඉපදුනේ මතු බුදු බව පතාය අප මහ බෝසතුන් මේ එක පුතාය සබී බල ඇතිව පුතු තරමක් වැඩෙන විට පවුලේ සතුට පෙරළුනි දුක් කඳුලකට අම්මයි පුතයි තනි කොට මහ පොළොව පිට අයියෝ පියා පත් වූවනි මරණ යට අපේ හම්දුරවනි සුබින්වතුනි නොසිතූ ආකාරයට හදිස්සියෙම මේ පුතුණුවන්ගේ ආදරබර මෑ පියාණන් වහන්සේ අභාවයටපත් වෙනවා. පින්නතුනි මේ පවුලේ සියලුම මර ඉසිලු තමන්ගේ තාත්තගේ මරණයේ ඉදිරියේ වැළපෙන මේ සෙනෙහවන්ත මෑණියෝ මේ පුතාට කතා කරලා අපේ හම්දුරවනි මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා. දැනුමද මොසෝකොට අත පය සරීකොට සාවි බල දුන්නා නුඹට පියා පුත නුඹ වැඩෝනේ මව්පිය සිරෙනි කිසිම විටක
නොමගකට නොයා කිසිම විටක නොමගකට නොයා නුබත් මමත් අපි දෙන්නා තනි කොට පියානොයන ගාම නකට ගියා එනමුත් ඔහු වේ ගමන ගියේ තාම ඉපයෝ අස්තුව අපට තියා ඉපයෝ අස්තුව අපට තියා යමක් ඉතිරි කොට අප මෙහි තනි කොට ගියත් නනි පිය තුමමාගේ පියාගේ ගති මොන මටත් හිමිව ඇත පිළිගන්නෙමි අභියෝගේ පිළිගන්නෙමි අභියෝගේ ඉරනම කැරකෙන විලසට කැරකි විසඳෙයි තයිවය දෙදෙනාගේ අම්මේ අම්මාට දුකක් නොදෙන්නේමි රැකගන්නෙමි ඇස් දෙක වාගේ රැකගන්නෙමි ඇස් දෙක වාගේ වෙල හෙළදාමක් පටන් ගනිමි මම පියා ඉතිරි ගල ධනය ඇති දියුණුවේ සලසා මිනිසෙකු වන්නෙමි ඒ ගැන දැනුමද තිබේ සිතේ ඒ ගැන දැනුමද තිබේ සිතේ පුත නුඹ තරුණයි සවි බල ශක්තිය නොඅඩුව ඇත ඔය තරුණ ගතේ ආශිර්වාදය නුඹට පුදන්නේමි ධෛර්යය දෙන්නේමි නුඹට පුතේ ධෛර්යය දෙන්නේමි නුඹට පුතේ මෙන්න මේ ආකාරයට එදා තම ආදර මරමෑණියන්ගේ ආශිර්වාදයේ මැද්දේ මේ බෝසත් පුතණුවන් තාත්තා ඉතිරි කළ දානි අරගෙන නගරයේම ධනවතෙක් බවට පින්වත්නි පත් වෙනවා. දවසින් දවස මොහු ධනපතියෙක් වෙනකොට රට රටවල් වලින් මේ වෙළඳ ව්‍යාපාරිකයට ප්‍රවර්ධනීය සඳහා ආරාධනාවන්ද ලැබෙනවා අපේ හාමුදුරනේ. හිතේ තෛරිය මවගේ සෙනෙහස බෝසතුන් හට තියෙනවා හිතේ සවිබල ඥාන සංපත දියුණු වේ මග කියනවා අතේ මුදලට බඩු අරන් විකුණ විකුණා යැපෙනවා
නැත්තේ ආතුවක් ඕහාට ලාභ ලාභමින් රැකේනවා එදා දඹදිව වෙලින් ධම්මද මහා ඉහළින් වැජඹුනි ඔහුගේ අම්මා තනිකලේ නැහැ දුකක් දුන්නේත් නැහැ අනේ මහා බඩුකම් දරාවක් ගෙන මහලු අම්මත් සමගිනේ රටින් රට යන් නැට හිතාගෙන නැවුනාගින්නයි සැරසුනේ අපේ හාමුදුරුවනි කාරුණික බෞද්ධ පින්නතුනි එදා නැවක බඩු පුරවාගෙන තම ස්නේහවන්ත මෑණියන් සමගින් විදේශ රටක වෙළඳාම පිණිස පින්නතුනි මේ බෝසත් කුමාරයා පිටත් වෙනවා මහමුදේ රළ අතරේ නැව පැද යනවා අම්මා හිත සතුට දරන් පුතු අමතනවා පුතේ නුඹේ තාත්තාව මට සිහි වෙනවා තාත්තාගේ ගුණ සුවඳින් සිත සැනසෙනවා හත් නට මාසයක් විතර සමුදුර මැද්දේ අම්මේ අපි යන මේ නැව රළ මත පැද්දී ඇතෙනවාද කුණාටුවක් ළඟන සද්දේ සුලි සුලඟට ගස් පෙරලෙනු වාගේ පුතේ මටත් බය හිතෙනවා මොකද කරන්නේ මේ විදියට ඇයිද පුතේ නැව පැද්දෙන්නේ අම්මා බය වෙන්න එපා මම ළඟ ඉන්නේ අම්මට කරදරයක් නැහැ වෙන්නට දෙන්නේ කුඹ ගහ කඩාගෙන වැටුණා මුදුනේ බැඳී විදුලිය කොටනවා ගෙරවුම් හඩද දිදී අකුණුද එක වගේ මහරුව ලටද වදී විගුණන බඩු හොඟක් මොහොතට දමන ලදී දෙවියන් යදිති නැව තුල සිටි පිරිස අනේ මොර සූරන වැස්ස
වැඩි වෙන ලකුණු පෙනේ අම්මා හඬයි පුතු පිළිබඳ ඇතිවසෙනේ මොන විපතක්ද අයියෝ මේ අපට උනේ කවි බණ කියන කොට වේලෙයි අපේ උගුර වලඳන්නට හිතෙයි එතකොට උණු වතුර තබලා තිබුණා මුත් වලඳන්නට වතුර ගන්නට යන්න වෙනවා රුපියල් 5ක දුර පින්වත මොහොතකට නම් ඉවසන්න තිබහට වතුර උගුරක් අපටත් වලදන්න අපටත් ඒ කරුණ එලෙසින් කරගන්න පොඩ්ඩක් කවුරුත් ඇස ටික වහගන්න පින්වෙත මොහොතකට නම් ඉවසන්න කිව්වම වුණා හොඳ හැටියට බුදියන්න කරුණක් කියන්න නෑදේනම් දැනගන්න සාදුකාරයක් දීලම ඇහැරෙන්න අපේ හාමුදුරුවනි අපි නැවතත් අර පෙරකී බෝසත් මව්ගුණ පියගුණ කාවමේ ධර්ම දේශනාව පැත්තට සවන්පත් යොමු කරමු. අවාසනාවක අන්ධකාරයේ මැද්දේ මානෝරා වර්ෂාවෙහි විදුලිය සහිත ගෙරවලි හඬ මැද්දේ නැවේ බර අඩු වෙන්න වෙලෙන්දෝ බඩු මුහුදට දානවා. මේ මොනව කරත් එදා නැව ටිකෙන් ටික ගිලෙනවා. අම්මා තනි කරන්නේ නැතුව මෙතෙක් කල් ආරක්ෂා කළ මගේ අම්මා රැක ගන්න ඕන කියන අදිටනෙන් මේ බෝසත් වෙලෙන්දා එදා අපේ හාමුදුරුවනි මොකද කරන්නේ? දිවි රැක ගනු පිනිස කළ යුතු දෙය දන්නා බෝසත් වෙලෙන්දා තරුගනි මින් උන්නා වියපත් අම්මාව ඔහු තම කර පින්නා මේ නැව ගිලෙද්දිම මහා මුහුදට පැන්නා මහා සමුදුර රාල අතර මැද අනේ දින ආතකුත් ගියා පිහිට උනේ
do bosatun hata tamange mala giya piya mage amma raking nemi mama ජීවිතේ පාර දුවත තියා පීන පීනා දින හතක් පාසු වෙරළ වෙත ගහගෙන ගියා අමුත්තං දැක සිටින තුරු මත සියොත් පිරිවර හඬ දෙති නිසල මුහුදට ආවඩන්නට කොක්කුරෑනක් පියබැති වලාකුළු පැහැදිලිය අහසේ වැසි වලාකුළු සැඟවෙති සයුරු විරලි අහෝ දෙදිනම් සිහිය නැතිවම වැතිරිති නැව සමග බඩු මුහුදු බත්රිය පමන කිය ඇඳිවත් ගාතේ පුතා පිබිදෙන අනේ අම්මාට තවම එනමුත් සිහි නැත්තේ සිහිය ගන්නට මෑණියන් හට ඔබ පවන් සැලෝ වද පුතේ මවට ඇතිසෙනේ හසට සැනසුම තිබේ ඔබගේ හදවතේ කාරුණික පින්වත්නි මේ ආදර බර මෑණියන්ට ටික වෙලාවක් ගියාම සියේනවා පින්වත්නි ආන්නේ වෙලාවේ මේ දයාබර පුතුණුවන්ගේ හිස අත ගාලා මෙන්න මේ විදිහට මේ ආදරණීය අම්මා යම් ප්‍රකාශයක් කරනවා පින්වත්නි අපේ හාමුදුරනේ පියතුම නැතුවම මම නුඹ යහමග යැවුවා අම්මා රකින්න බව නුඹ නිතරම කිව්වා මේ මහ සයුර මැද සිට මා කරතිව්වා මගේ රත්තරන් පුතේ අමතක නැහැ මෙව්වා වියපත් මාගේ පානනාල ටික රැක ගන්න නොඹගත් වේස බැහැ කාටකින් පාවසන්න මගේ ආදර පුතේ පැතුමකි ඉටෝ වෙන්න මේ පින් කමම
බුදු වෙන්න මාබේරා ගන්න ආදිතන කරන් හිතේ ධෛර්ය බිඳේ නැත ආද සහ මුලින් ගාතේ හසේ පොදම් නිමියුණු කාඳු ලේකින් මේසේ බුදු බව ලැබේවා මගේ රත්තරන් පොතේ කාරුණික පින්නතුනි මේ ආදර ප්‍රමේයයන්ට සලකන මේ ස්නේහවන්ත පුතුණුවන්ගේ කලගුණ සැලකීම් ගුණය දැකලා ආදර ප්‍රමේයයන් වහන්සේ එදා මගේ පුතා බුදු වේවා කියලා විවරණ ලබා දෙනවා අපේ හාමුදුරුවනි. සමුදුර පිහිනලා අම්මා කරටගෙන වෙරළට පැමිණ ඇගේ දිවියෙහි අගය දැන බුදු වෙනු යයි පොතේ විවරණ ලැබුණ දින පළවෙයි පොතෙකුගේ නොමියෙන කෙලෙහි ගුණ විවරණ ලද පුතා මතු බුදු උනේය ගෞතම බුද්ධ නාමෙන් පල උනේ සත්වග කෙලෙස් දැම්මෙන් ගැල උනේ තුන්ලොතල පරදාසන සුනේ ඇසුවත් කෝතේකු කෙලවර නැත මිහිරේ බාසින් මේලොව ඒකාලු කළ දෙවිවරු දුටුව ඇසින් විමසන විටත් සතුටකි එය කාලන රසින් මව්පිය ගුණ ගායමි කාවේ බණ කියන ලෙසින් දහසක් රන් තරු තිබුණට එලියක් නැත ලොවේ එක පුන් සඳ එළිය දෙයි එයයි ලොවට සුවේ කලගුණ දත් පුතුන් ළඟදී සුව සම්පත් ලැබේ ඉරහඳ පවතිනාතුරුම එය බොරුවක් නොවේ උත්තම පිය පදවිය ලැබ ඔබ හිනැහුණ දිනේ පපුවේ විකසිත වූ මල් සුවඳ තවම දැනේ අප පන නල ඔබයි ජීවිතයම සුබයි අප පන නල ඔබයි
ජීවිතයම සුබයේ නිදාගන්න යන විටදී තුරුළු වෙලා පැදුරේ කියපු කතන්දර මතකයි මාහට අඩ අඳුරේ ධන සම්පත් තිබුණේ නෑ අත නොවනා දුරේ මගේ අම්මා අගරදිනයි අපි පොල් අතු මැදුරේ මහමෙරමින් ජීවිතයේ නොසැලෙන බලවෙතා තාත්තා නාමිට බලදිමි කදී මල් ගොත ගොතා දරුවන් ගැන සිතා වෙහෙසෙන ගුණ වෙතා දරුවන් ගැන සිතා වෙහෙසෙන ගුණ වෙතා ඇඟ සෝදා කලිස මක්ද ඇන්දෑවට අන්දා බුදු කුටියට අහල පහල යාළුවෝ ටික කැන්දා ගාථා මට කියා දුන්නේ බොදු පැතියද රන්දා බුදුන් වඳින ලෙස වැන්දත් මට මදි ඒ හින්දා එන හැම අභියෝගයක්ම ජය ගැනුමට දනී කවදාවත් නොසැලෙන සිත සිංහයෙකුගේ මෙනී තාත්තා එඩිතරයි හරියාඩම්බරයි තාත්තා එඩිතරයි හරි ආඩම්බරයි වැලිපිල්ලේ අකුරුලියා ඉගැන්වා නිතර තාත්තා මහ රජතුමාය අප කවුරුත් අතර පපුවේ තැන්පත් වූවේ මට දුන්තුරු කමය හද තුල තැන්පත් වූයේ අවිහිංසක පෙමය කරගෙට මල් පිපුණු දෑත යන්තරයක් වගේ සවිමත් යස ඉසුරු සොයයි ජීවිතයට අගේ රෑ දහවල කියා වෙනසක් නැති පියා රෑ දහවල කියා වෙනසක් නැති පියා අම්මා ප්‍රදුක හමුවේ නෙත් සොඟවා හඬයි තාත්තා හදවතින් හඬා සිතට දිරිය වටයි ඒ උත්තම ගුණේ තාත්තා ළඟ පෙනේ ඒ උත්තම ගුණේ තාත්තා ළඟ පෙනේ ඇසුබන මතකද
මෞපිය ගුණය දැනුණද බණ නතර කරමුද දොත් තබලා සාදු කියමුද කවියෙන් කවියට පදවැල් අමුණා දෙසන්නේ පදවැල් පින්වත මුමුණා කවි බණ අසනා විටමය දකිනා සමහර අම්මලා දැන් නිදි කිරණා අම්මලා මෙහියාවේ අද නිදි කිරන්නේද අපේ බණ කියන්නේද දොයි දොයි කියන්නේද දෙක නලලට කවුරුත් ගන්න කම්මැලිකම් ඒම ඈතට යන්න බණ හොඳ නැති නම් මෙය කරලන්න සාදු කියමු බණ නවතන්න සාදු කියමු කවි බණ නවතන්න පන්න අදිනවා වාගේ ඔය සාදු හඬ ඕවා තමයි පින්වත දුක හිතේන වැඩ සෙනගත් ඉන්නවා ඉන්නට නොමැත ඉඩ දෙන්නකෝ සාදු හඬ වහලය යන්න උඩ අපේ හාමුදුරුවනි වහන්සේගේ කාමයේ පද පෙළට පෙර මා කවි දැහැනක් ඉදිරිපත් කළා. ඒක අපි නැවතත් අහලා බලමු. ඒ කවියේ තේරුම කොහොමද කියලා. ගොඩාක් දිනෙක කාමයේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කළාට එහි අර්ථයට නෙවෙයි තමන්ගේ සවන්පත් යොමු කරන්නේ. පෙර වැරදිත් වැරදීම අපි නැවතම මනසෙන් විමසාලන්න කවිය දේශනා කරනවා. අත් දෙක නලලට කවුරුත් ගන්න කම්මැලිකම් ඒම ඈතට යන්න බණ හොඳ නැති නම් මේ කරලන්න සාදු කියමු කවි බණ නවතන්න දුන්නන වාය සාදු දුන්නන වාය සාදු නාදේ කොහොම නමුත් යුගාසන කාමයේ ධර්ම දේශනාව නිමාවයි අපි මේ සනිටුහන් කරන්න සූදානම්. එමනම් කම්මැලි කම්මේම දැන් දුරු වේවා
දැන් නැති වේවා කාගෙත් අත් යාලි නලලට ගන්නේ බන නවතන්නට සාදු කී